ආයුබෝවන්. ඔබ මේ එක්ව සිටින්නේ දීප්‍ර මාධ්‍යකයේ සතියක පුවත් සමගින් මම අනුග්‍ය අකේෂා. ප්‍රථමයෙන් සිරස්තල දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලයේ ශිල්පාභිමංගල්‍ය අධ්‍යාපනික හා නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වේ. ඉංග්‍රීසි දැනුමට සතියෙන් එක් දිනක්. ජලපිරිපහදු එකකේ වැඩ අවසන් අදියරේ. පහ ශ්‍රේණිය ප්‍රතිපබෝධා ලකුණු විශ්ලේෂණ කෙරේ. ඉංග්‍රීසි ව්‍යාපෘතියේ වැඩ අවසන්. එක ශ්‍රේණිය නිර්මාණ පූර්වයේ වැඩ අවසන්. පුවත් විස්තරාත්මකව දීප්‍ර පාසල මගින් සංවිධානය කරනු ලබන විශේෂ සමගාමී ප්‍රදර්ශනය මාර්තු 19 වෙනිදා පැවැත්වුණි. දීප්‍ර දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය මූලික කරගනිමින් සෑම බ්‍රහස්පතින්දා දිනකම ඒ සඳහා වෙන් කර ඇත. ඒ සඳහා පසුගිය බ්‍රහස්පතින්දා දින පොළ වැඩසටහන ක්‍රියාත්මක වුණි. අප පාසලේ ස්ථාපිත කරන ලද ජලපිරිපහදු එකකේ වැඩ අවසන් අදියරේ පවතින අතර තව බොහෝ දිනකින් අපට බීමට ජල දෝතක් යන ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබේ. පාශ්‍රේණියේ අප සඳහා පසුගිය සතියේ ප්‍රතිපබෝධා ප්‍රශ්න පත්‍ර ලබා දුන් අතර ඒ වාගේ ලකුණු විශ්ලේෂණය කර සමගින් දෙමාපියන්ට අදහස් විමසිනි. එහිදී දරුවන්ගේ ඇති සුළු අඩුපාඩු හඳුනා ගනිමින් දෙමාපියෝ කැපවන බවට පොරොන්දු විය. පාසලෙන් වෙනත් වුණු ඉංග්‍රීසි ව්‍යාපෘතියේ අවසන් වී ඇත. අපගේ දැනුම වර්ධනයට මේ රුකුලක් වනු ඇත. එක ශ්‍රේණියේ පුංචි නංගිලා මල්ලිලා නිර්මාණ ප්‍රදර්ශනය සඳහා සකස් කරන ලද නිර්මාණ පූර්වයේ වැඩ අවසන්ය. පුවත් අවසන් කිරීමට පෙර මතක් යලි සිරස්තල දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලයේ ශිල්පාභිමංගල්‍ය අධ්‍යාපනික හා නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වේ. ඉංග්‍රීසි දැනුමට සතියෙන් එක් දිනක්. ජලපිරිපහදු එකකේ වැඩ අවසන් අදියරේ. පහ ශ්‍රේණියේ ප්‍රතිපබෝධා ලකුණු විශ්ලේෂණ කෙරේ. ඉංග්‍රීසි ව්‍යාපෘතියේ වැඩ අවසන්. එක ශ්‍රේණියේ නිර්මාණ පූර්වයේ වැඩ අවසන්. ආයුබෝවන්.